හෙලෝ කොහොමද ඔයාලට? අද හොඳට ඉර පායලා ලස්සන දවසක ආරම්භයක් තමයි. ඉතින් වෙනද වගේම සුපුරුදු පරිදි උදෙන්ම නැගිටලා රසම රස තේ කෝප්පයක රස බැලුවා. ඉතින් උදෙන්ම තේ එකක් හදාගෙන ඒක බීලා ඊට පස්සේ ඉතින් ඔන්න බබාලා ඉස්කෝලේ යවන්න ඕනේ, උදේම කෑම හදන්න ඕනේ. ඒවට තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් අපේ ජීවිතේ අලුත් දේවල් වලට එක පියවරක් තියෙනකොට උදේම අපිට අවශ්‍ය දේවල් ටික සේරම ලෑස්ති කරගත්තාම දවසම ගත කරන්න හරිම ලේසියිනේ, පහසුයිනේ. ඉතින් මං උදේ මේ විදිහට දවල්ටත් එක්කම කෑම හදාගත්තා. ඉතින් හස්බන්ඩ්ටත් කෑම එකක් බැඳලා එයාවත් පිටත් කරා. ඊට පස්සේ මම බබාව නර්සරි එකයි යන්න තමයි ඊළඟට සූදානම් වෙන්න ඕනේ. ලොකු බබා ඉස්කෝලේ යනවා, එයා තනියෙන් යන්නේ. ඉතින් දෙවෙනි බබාව නර්සරි එකට දාලා මම ආපහු ගෙදර එනවා. ඉතින් දැන් ඔන්න පුතත් අරගෙන අපි එළියට බැස්සා. ඔන්න ඉතින් අද දවසේ අලුත් දෙයක් ඉගෙන ගන්න ඕනේ. මගේ හීනෙට යන්න ඉක්මනින්ම මුල් කාලෙම පාර කපන එක තමයි මම මේ දැන් කරන්නේ. ඉතින් අද මම බබාව දාලා ඇවිල්ලා මගේ ජර්නල් එක අතට අරගෙන අද කරන්න තියෙන වැඩ ටික ලියාගත්තා. ඉතින් ඔයාලටත් දවසේ තියෙන වැඩ ටික මුලින්ම නෝට් කරගත්තාම දවසේ අපිට අපරාධය අද මට කරන්න බැරි වුණානේ කියන හැඟීම ඇති වෙන්නේ නැහැ. අපිට පුළුවන් විදිහට අපි ඒක මැනේජ් කරගෙන ඒ විදිහට කරගත්තාම අද දවසෙන් මං ලොකු දෙයක් කරගත්තා කියන සතුට තමයි අපිට ලැබෙන්නේ. ඉතින් මගේ හීනෙට යන්න එක පියවරක් තමයි අද මම මේ තියන්නේ. මොකද අපි හරියට ජීවත් වෙනවා නම්, හරි විදිහට දේවල් ප්ලෑන් කරනවා නම් ඒවා වරදින්නේ නැහැ. ඉතින් මම දවසින් දවස හැම දෙයක්ම ඉගෙන ගන්නවා. මොකද මම කලින් කෝස් එකක් කරලා NEQ level 4 beauty and hair dressing diploma එකක් තිබුණාට අපි හැම දෙයක්ම දවස ගානේ අපේ ජීවිතයට එකතු කරගන්නවා. මම අවුරුදු 3ක් විතර beauty field එකෙන් ඈත් වෙලා හිටිය නිසා මම දැන් අලුත් දේවල් නැවත නැවත ඉගෙන ගන්න ඕනේ. ඉතින් මට ඒ අලුත් දේවල් ප්‍රැක්ටිස් කරන්න ඉගෙන ගන්න මේ දවස් ටික මම යොදා ගන්නවා. මොකද මම මේ ගෙදර වැඩත් කරගෙන බබාලාගේ ඒවා හස්බන්ඩ්ගේ වැඩත් කරන ගමන් මගේ ව්‍යාපාරය දවසින් දවස දියුණු කරගන්න තමයි මම මේ try කරන්නේ. මේ විදිහට දවස ගත කරන්න තියෙන දේවල් ටික ලියාගත්තාම හරිම ලේසි මගේ අරමුණට යන්න. දවසින් දවස මාව තව ටිකක් දියුණු කරගන්න තමයි මම මේ උත්සාහ කරන්නේ. මොකද මම කාලයක් මගේ ව්‍යාපාරය නවත්තලා හිටියානේ. ඒ කියන්නේ කාලයක් මම බියුටි ෆීල්ඩ් එකෙන් ඈත් වෙලා හිටියානේ. ඉතින් ඒක නිසා ඒ කාලය ඇතුළත අලුත් දේවල් ගොඩාක් දැන් තියෙනවා. ඉතින් ඒව මම පියවරෙන් පියවර ඉගෙන ගන්න පටන් අරගෙන තියෙනවා. ඒක නිසා ඔයාලත් එක්ක මම ඒ හැමදේම බෙදාගෙන මේ ගමන ටිකෙන් ටික තමයි මම මේ ඉස්සරහට යන්නේ. මොකද මම මේ බියුටි ෆීල්ඩ් එකෙන් ඈත් වෙලා හිටියා කියලා මගේ ආසාව කවදාවත් නැති වුණේ නැහැනේ. ඉතින් මම දැන් අලුත් වීඩියෝස් වලින් අලුත් දේවල් ඉගෙනගෙන ඒවා ප්‍රැක්ටිස් කරන ගමන් ඔයාලත් එක්කත් මම මේ දේවල් ෂෙයා කරගන්නවා. දවසින් දවස අලුත් දෙයක් මගේ ජීවිතයට එකතු කරගන්න එක තමයි මගේ ලොකුම අරමුණ. පුංචි පියවර වලින් මගේ හීනයට ටිකක් ලං වෙන ගමන් ඔයාලත් එක්ක ඊළඟ චැප්ටර් එකෙන් ආයෙත් හමු වෙනකන් එහෙනම් මම ගිහින් එන්නම්. බුදු සරණයි ඔයාලට.